හරි. එතකොට දැන් අපි පළවෙනි වීඩියෝ එකේ මොනවද කරුවේ? විභක්ති පාඩම දැන් අපි කරගෙන යන්නේ. ඒකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක. දැන් අපි කලින් වීඩියෝ එකේ කරලා තියෙන්නේ මොකක්ද? පළවෙනි විභක්ති තුන පිළිබඳව අපි දැන් කතා කරලා තියෙන්නේ. ප්‍රථමා විභක්තිය, කර්ම විභක්තිය, කර්තෘ විභක්තිය. එතකොට යම්කිසි වාක්‍යයක කොහේ හරි තැනක මේ විභක්ති තුනෙන් එකක් තිබ්බොත්, තුනම හරි දෙකම හරි එකක් හරි තිබ්බොත් එහෙම ඒක අඳුර ගන්න දැන් ඕගොල්ලන්ට පුළුවන්. නේද? මොකක්ද? ප්‍රථමා විභක්තිය. ඊට පස්සේ කර්ම විභක්තිය, ඊට පස්සේ කර්තෘ විභක්තිය. මෙන්න මේ විභක්ති තුන පිළිබඳව අපි කතා කරා. එතකොට එතනින් පස්සේ තව ඉදිරියට ගියොත් එහෙම කරණ විභක්තිය, එතකම සම්ප්‍රදාන විභක්තිය, මේකට ලක්ෂ්‍යාර්ථ විභක්තිය කියලා කියනවා. සම්ප්‍රදාන විභක්තිය. මෙන්න මේ දෙක පිළිබඳව අපි දැන් මේක කතා කරානේ. මේ තුන හරි. ප්‍රථම විභක්තිය හරි, කර්ම විභක්තිය හරි, කර්තෘ විභක්තිය හරි. මෙන්න මේ දෙක පිළිබඳ අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. යම්කිසි වාක්‍යයක කරණ විභක්ති පදයක් තිබ්බොත් එහෙම ඒක ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. සම්ප්‍රදාන විභක්ති පදයක් තිබ්බොත් එහෙම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද විභාගෙට මොන විදිහට ප්‍රශ්න අහයිද කියන එක අපි දන්නේ නැහැනේ. වාක්‍ය දීලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් වචන ගොනු, පද ගොනු දීලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ මොන විදිහට අභ්‍යාසය දුන්නත් ඔයගොල්ලන්ට උත්තරේ ලියන්න පුළුවන් වෙන විදිහට අපි මම මේ වීඩියෝ සීරීස් එක ඔයගොල්ලන්ට කරලා දෙනවා. හරි. මේක මට පන්තියටත් හයියක්. මොකද පන්තියේදී මට නැවත වතාවක් මේක තීර විදිහට උගන්වන්න ඕන නැහැ. ඒ ළමයින්ටත් මට මේ වීඩියෝ ටික දෙන්න පුළුවන්. දීලා අභ්‍යාස විතරක් පන්තියේදී මට කරන්න පුළුවන්. ඒක වාසියක් නේ ළමයින්ටත් ඒක වාසියක්. මටත් වාසියක්. කල් යන්නේ නැතුව පන්ති ඉවර කරගන්නත් පුළුවන් එහෙම වුණොත් නේද? හරි. එතකොට එහෙනම් කරණ විභක්තියයි සම්ප්‍රදාන විභක්තියයි ඉගෙන ගමු. කරණ විභක්තිය කියලා කියන්නේ හරි. දැන් ඔන්න තියෙන වාක්‍යයක්. මේක කර්තෘකාරක වාක්‍යයක්. මම හිතනවා ඔයගොල්ලන්ට කර්තෘකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය පිළිබඳ දැනුම ඇති කියලා. හරි. එතකොට මේ තියෙන කර්තෘකාරක වාක්‍යයක්. ඒ කියන්නේ ආඛ්‍යාතෙන් ප්‍රශ්න කළාම ඍජුවම කියවෙන්නේ කර්තෘ පිළිබඳ. එවැනි වාක්‍ය කර්තෘකාරක වාක්‍ය කියලා අපි හඳුන්වනවා. හරි. මේකේ දැන් කර්තෘ කවුද? මේකේ කර්තෘ මිනිසා කියන පදේ. මිනිසානේ මේකේ කර්තෘ. ඒ කියන්නේ කපන්නේ කවුද? මේ වැඩේ කරන්නේ කවුද? මිනිසා. එහෙනම් මේක මිනිසා තමයි කර්තෘ. හරි. දැන් මිනිහා කපන්නේ මොකක්ද? මිනිහා කපනවා. මේ මිනිසා මොකක් හරි දෙයක් කපනවා. මොකද්ද කපන්නේ? ගස තමයි කපන්නේ. ගහක් කපන්නේ. හරි. දැන් මම නිකමට දැන් අපි අර කලින් ඉගෙන ගත්තනේ මොනවද? ප්‍රථමා විභක්තිය ඉගෙන ගත්තා. කර්ම විභක්තිය ඉගෙන ගත්තා. කර්තෘ විභක්තිය ඉගෙන ගත්තා. හරිද? දැන් මේකේ විභක්ති පද දෙකක් තියෙනවා දැන්. අපි කලින් ඉගෙන ගත්තු පද මොනවද? මේක තමයි උක්ත කර්තෘ. මෙයා තමයි අනුක්ත කර්මය මේ වාක්‍යය. මෙයා කර්තෘ, මෙයා කර්මය. හරි. එතකොට මේක කර්තෘකාරක වාක්‍යයක්. එහෙනම් කර්තෘකාරක වාක්‍යයක උක්ත කර්තෘ මොන විභක්තියද ගන්නෙ? ප්‍රථමා විභක්තිය ගන්නවා. අන්න විභක්ති පදයක් මේකේ තියෙනවා. කලින් ඉගෙන ගත්තු එකක් අපි. එතකොට එහෙනම් අනිත් එක කර්මය, අනුක්ත කර්මය. කර්තෘකාරක වාක්‍යයක අනුක්ත කර්මය කර්ම විභක්තිය ගන්නවා. අන්න කර්ම විභක්ති පදයක් මේක තියෙනවා. අන්න එහෙනම් විභක්ති පද දෙකක් තියෙනවා. දැන් අඳුරගත්තනේ. අන්න අපි කලින් වීඩියෝ එකේ කතා කරපු දේවල්. තේරුණාද? අන්න එහෙමයි. අපි ටිකෙන් ටික මේ සීරීස් එක, වීඩියෝ සීරීස් එක මම වීඩියෝ 4ක් හෝ 5ක් කරන්න බලාපොරොත්තු වෙනවා විභක්ති සම්බන්ධයෙන්. එතකොට මේ 5 ඉවර වුණාම ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් විභක්ති සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලන්ට තියෙනවා. I think මොනවත් පොත්පත් බලන්න ඕනේ නැහැ. කොහෙවත් පන්ති වලට එහෙම යන්න ඕනේ නැහැ. තේරුණාද? ඔයගොල්ලන්ට මොනව දුන්නත් පද ගොනු විදිහට දුන්නත්, වචන විදිහට දුන්නත්, වාක්‍ය විදිහට දුන්නත්, හරි? ඡේදයක් අහලා ප්‍රශ්න ඇහුවොත් එහෙම මොන විදිහට දුන්නත් ඔයගොල්ලන්ට විභක්ති සම්බන්ධයෙන් උත්තරයක් ගොනු කරගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන්. හරි. ඔන්න විභක්ති පද දෙකක් තියෙනවා. හරි. ඒ අපි කලින් කතා කරපුවා කලින් වීඩියෝ එකේ. දැන් මිනිහෙක් මිනිසා ගහනේ කපන්නේ. මේ ගහ කපන්න මෙයා පාවිච්චි කරන උපකරණයක්. මෙයා මේ ගහ කපන්න භාවිත කරනවා මොකක් හරි දෙයක්. තේරුණාද? මෙයා කාරණේ කොට ගන්නවා මොකක් හරි දෙයක්. අම්මා ඉදියාප්පෝ යන්න මොනවා හරි පාවිච්චි කරනවා උපකරණ විදිහට.
තේරුණාද? තාත්තා ගමනක් යන්න මොකක් හරි උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. බයිසිකලෙන් හරි බස් එකෙන් හරි තමයි යන්නේ. මේ මිනිහා ගහ කපන්න මොකක් හරි පාවිච්චි කරනවා. මොකෙන්ද මේ ගහ කපන්නේ? මොන උපකරණයෙන්ද? පොරවෙන් තමයි ගහ කපන්නේ. පොරවෙන් ගහ කපන්නේ. මේක උපකරණයක්. උපකරණයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. එහෙනම් වාක්‍යයක අපි හිතමු කර්තෘකාරක වාක්‍යයක වෙන්න පුළුවන්, කර්මකාරක වාක්‍යයක වෙන්න පුළුවන්. හරි මේ කර්තෘ මේ කරන ක්‍රියාව තියෙනවනේ. ඒ කරන ක්‍රියාව කරන්න මොනවා හරි උපකරණයක් විදිහට පාවිච්චි කරනවා නම් මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් ඒකෙන්නම් කරන්නේ අවසාන ක්‍රියාව. අන්න ඒකට කියනවා. ඒ පදයට කියනවා. ඒ පාවිච්චි කරන එකට කියනවා. මොකද? විභක්තියක් ඒක. මොන විභක්තියක්ද? කරන විභක්තියක්. කරන විභක්ති පදයක් කියලා අපි අඳුරගන්නවා. මෙන්න එහෙනම් මේ වාක්‍යයේ තියෙන තුන්වෙනි විභක්තිය. තේරුණාද? මිනිහා ගහ කපන්නේ මොකෙන්ද? පොරවෙන්. කරන විභක්තියේ පදයක්. ඊට පස්සේ මේ තව එකක්. විමලා පැවරුමක් සකස් කරනවා. මේ විමලා තමයි මේ පැවරුම සකස් කරන්නේ. හරි? මේ පැවරුම සකස් කරන්නේ විමලා. විමලා පැවරුම සකස් කරන්නේ මොකෙන්ද? මොකක් භාවිත කරලාද? මොකක්ද උපකරණය පාවිච්චි කරන්නේ? යතුරු ලියනයෙන්. බේ යතුරු ලියනයෙන් තමයි මෙයා මේ පැවරුම සකස් කරන්නේ. එහෙනම් යතුරු ලියනයෙන් කියන පදේ මොන විභක්ති පදයක්ද? කරන විභක්ති පදයක්. යතුරු ලියනය කරන කොටගෙන තමයි මේක උපකාර කරගෙන මේක උපකරණයක් විදිහට පාවිච්චි කරලා තමයි මෙයා මේ පැවරුම සකස් කරන්නේ. එහෙනම් යතුරු ලියනය කියන පදේ කරන විභක්ති පදයක්. තේරුණාද? මේකේ මේ හරියනද එහෙනම්? ඔන්න එහෙනම් ප්‍රථම විභක්තිය හරි, කර්ම විභක්තිය හරි, කර්තෘ විභක්තිය හරි, කරන විභක්තිය හරි. විභක්ති හතරක් හරි දැන්. හරි. මේ වාක්‍ය ගන්නකො නැවත වතාවක්. ඔන්න මේ වාක්‍ය නැවත වතාවක් ගන්න. මේක කර්තෘකාරක වාක්‍යයක්. මේ පැවරුම සකස් කරන්නේ විමලනේ. මෙයා තමයි කර්තෘ. උක්ත කර්තෘ. විමල සකස් කරන්නේ මොකක්ද? විමල සකස් කරන්නේ මොකක්ද? පැවරුම තමයි සකස් කරන්නේ. මෙයා තමයි කර්මය. අනුක්ත කර්මය කියලා එකට කියනවා. විමල පැවරුම සකස් කරන්නේ මොකෙන්ද? යතුරු ලියනයෙන්. මේකෙන් තමයි සකස් කරන්නේ. ඔන්න ওই ටික දැන් පැහැදිලිනේ නේද? උක්ත කර්තෘ, අනුක්ත කර්මය, ආඛ්‍යාතය මේකට මොකද්ද කියන්නේ කියලා දැන් අපි තව පොඩ්ඩකින් කතා කරමු. එහෙනම් මේක කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘකාරක වාක්‍යයක උක්ත කර්තෘ ප්‍රථමා විභක්තිය ගන්නවා. ඔන්න විභක්ති පදයක්. කර්තෘකාරක වාක්‍යයක අනුක්ත කර්මය කර්ම විභක්තිය ගන්නවා. ඔන්න විභක්ති පදයක්. මෙන්න මේ කර්තෘ මේ අවසාන ක්‍රියාව කරන්න භාවිත කරන උපකරණයක් යතුරු ලියනය. මේක එහෙනම් කරන විභක්තිය ගන්නවා. විභක්ති පද 1යි, විභක්ති පද 2යි, විභක්ති පද 3යි. ඔන්න මේක විභක්ති පද 3ක් තියෙනවා අපි කලින් ඉගෙන ගත්තා. කර්තෘ විභක්තිය විතරයි මේක නැත්තේ. මේක කර්මකාරකයක් කරොත් එහෙම කර්තෘ විභක්ති පදයකුත් අපිට හොයාගන්න පුළුවන්. තේරුණාද? දැන් මේක තේරුණාද කියලා මම හිතනවා. මේක කර්මකාරකයක් කරලා බලමුද අපි? මේ කර්මකාරකයක් කරමුද? මේ කර්මකාරකයක් කරමු බලන්න. විමලා විසින් යතුරු ලියනයෙන් පැවරුම සකස් කරයි. පැවරුම සකස් කරයි කියන්න බෑනේ. සකස් කෙරෙයි. කර්මකාරකයි. හරි. ඔන්න එහෙනම් කර්මකාරක වාක්‍යයක් මේක. හරි. උඩ වාක්‍යයම අපි කර්මකාරකයක් කරලා ලිව්වා. දැන් බලන්න කර්මකාරක වාක්‍යයක උක්ත වෙලා තියෙන්නේ මොකද්ද? කර්මය. උක්ත කර්මය. මොකද්ද උක්ත කර්මය? අපි වෙන පාඩක් පාවිච්චි කරමුද? පේනවන්නේ? හරි. උක්ත කර්මය පැවරුමනේ. මෙයා තමයි උක්ත. මෙයා තමයි උක්ත පදේ. එහෙනම් ඒක මොන විභක්තියද? කර්මකාරක වාක්‍යයක උක්ත කර්මය ප්‍රථමා විභක්තිය ගන්නවා. ඔන්න ප්‍රථමා විභක්ති පදයක්.
මේකේ කර්තෘ විමල විමල අනුක්තයි. විමල අනුක්තයි. එහෙනම් කර්මකාරක වාක්‍යයක අනුක්ත කර්තෘ විභක්තිය ගන්නවා. මොන්න කර්තෘ විභක්ති පදයක්. දැන් විමල මේ පැවරුම සකස් කරන්න යතුරු ලියනේන්නේ. යතුරු ලියනේ. මොන විභක්ති පදයක්ද? කරණ විභක්ති පදයක්. ඔන්න ඒකේ අර අපි කලින් ඉගෙන ගත්තු විභක්ති පද තියෙනවා. තුනක්. ප්‍රථම විභක්තිය තියෙනවා, කර්තෘ විභක්තිය තියෙනවා, කරණ විභක්තිය තියෙනවා. කාරකේ මේකේ ප්‍රථම විභක්තිය තියෙනවා, කරණ විභක්තිය තියෙනවා, කර්ම විභක්තිය තියෙනවා. තේරුණාද? තේරුණාද කියලා හිතනවා. හරි. තව උදාහරණයක්. මේ වාක්‍ය කිහිපයක් තියෙනවා බලන්න. ඇමතිතුමා රිය පෙරහැරකින් ගමට පැමිණියේය. ඇමතිතුමා ගමට ඇවිල්ලා තියෙනවා. ඇමතිතුමා ගමට ඇවිල්ලා තියෙන්නේ මොකකින්ද? මොකකින්ද ඇවිල්ලා තියෙන්නේ? මොකක්ද පාවිච්චි කරලා තියෙන්නේ උපකරණයේ විදිහට? රිය පෙරහැරකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇමතිතුමා රිය පෙරහැරකින් ඇවිල්ලා තියෙනවා. හරි ඉස්සර ඇමතිවරු වෙන්නේ රිය පෙරහැරකින්. තේරෙනවද? ඒ වගේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක කරණ විභක්ති පදයක්. සිතුවා ලේන්සුවෙන් පවන් ගැසුවේ. සිතුවා පවන් ගහලා තියෙනවා. පුළුවන් මේ කියන්නේ දාඩියනේ මේ දවස්වල රස්නේනේ. හරි. පවන් ගහගෙන තියෙනවා. මොකෙන්ද පවන් ගහගෙන තියෙන්නේ? මොකද්ද උපකරණයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ? ලේන්සුව තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ලේන්සුවෙන් කියන පදේ කරණ විභක්ති පදයක්. ලදරුවා තියුණු ආයුධයකින් රිය තුවාල කළේය. පොඩි උන්ට මේ මොනවා හරි අහුනොත් එහෙම ඉතින් කාර් එකක් තිබ්බලා ඒව වටිනාකම දන්නේ නැහැ නේ. ගේ බිග් ගෙදර බිත්තිය නේද? පූර්ලා දානවා. ලදරුවා තුවාල කරලා තියෙනවා රිය. මොකකින්ද තුවාල කරලා තියෙන්නේ? තියුණු ආයුධයකින් කරණ විභක්ති පදයක්. කතිකාචාර්යවරයා විසින් පරිගණකයෙන් පැවරුම සිසුන්ට ඉදිරිපත් කරන ලදී. කතිකාචාර්යවරයා ළමයින්ට පැවරුමක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකෙන්ද ඉදිරිපත් කරලා තියෙන්නේ? මොකෙන්ද? පරිගණකයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඔන්ලයින් විදිහට. පරිගණකයෙන් කියන පදේ කරණ විභක්ති පදයක්. ඊපස්සේ කෝප වූ ඇය මොගුරෙන් සල්ලාලයාට පහර දුන්නේ පාර යනකොට චූස් චූස් ගාලා. අතට අහුණා පොල්ලක් දුන්නා. ඇය පහර දීලා තියෙන මොකෙන්ද? මොකක්ද උපකරණ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ? මුගුරෙන් කියන පදේ කරණ විභක්ති පදයක්. තේරුණාද? හරි. එතකොට එහෙනම් ඔන්න කරණ විභක්ති කියලා කියන්නේ කරණ විභක්ති පද අඳුනගන්න ලේසි. අවසාන ක්‍රියාව. හරි ක්‍රියාව කරන්න පාවිච්චි කරනවා නම් උපකරණයක්. ක්‍රියාව කරන්නේ මොකෙන්ද? කොහොමද? හරි. අන්න ඒක තමයි කරණ විභක්ති පද විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තේරුණාද? මම හිතනවා තේරෙන්නද කියලා. මම පොඩි දෙයක් තව කරන්නේ. දැන් අපි මෙතෙක් ඉගෙන ගත්තා තියෙනවානේ. ඉගෙනගත්තු විභක්ති මේ වගේ තියෙනවද කියලා බලමුද? ඇමතිතුමා ප්‍රථම විභක්තියයි රිය පෙරහැරකින් කර්ම විභක්ති කරණ විභක්ති සමාන. සිතුවා ප්‍රථම විභක්තිය ලේන්සුවෙන් කරණ විභක්තිය. ගහලා තියෙන පවන් කර්ම විභක්තිය. ලදරුවා ප්‍රථම විභක්ති ආයුධයකින් කරණ විභක්තිය රිය කර්ම විභක්තිය. කතිකාචාර්යවරයා විසින් කර්මකාරක වාක්‍යයක්. එහෙනම් කතිකාචාර්යවරයා කර්තෘ විභක්තිය. පරිගණකයෙන් කරණ විභක්තිය. පැවරුම ප්‍රථම විභක්තිය. මේ සිසුන්ට කියන පදේ තාම අපි ඉගෙනගෙන නැහැ. සිසුන්ට කියන පදේ තාම ඉගෙනගෙන නැහැ. සම්ප්‍රදාන විභක්තිය. හරි. ඇය ප්‍රථම විභක්තිය මොගුරෙන් කරණ විභක්තිය සල්ලාලයට තාම මේක අපි ඉගෙනගෙන නැහැ. මේක සම්ප්‍රදාන විභක්තිය. දුන්නේ මොනවද? පහරක් දුන්නේ. හරිනේ. ඔන්න අපි මෙතෙක් කතා කරපු ප්‍රථම විභක්ති පද, කරණ විභක්ති පද, කර්ම විභක්ති පද, කර්තෘ විභක්ති පද, කරණ විභක්ති පද. ඔය අපි ලකුණු කරුවා මේකේ.
තේරුණාද? හරි සරලයි. සරලව ඉගෙන ගන්න. අර ප්‍රත්‍ය එහෙම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක වචන ප්‍රත්‍ය බහුවචන ප්‍රත්‍ය පුරුෂ ભેදේ වර්ණ ගන්න පුළුවන් ඒවා. නේද? ඒ කියන්නේ ඒක ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ඒ විදිහට ඒව ඕන නැහැ. හරි. සරලව ඉගෙන ගමු. ඔන්න එහෙනම් අපි දැන් කීයක් ඉගෙන ගත්තද? ප්‍රථමා විභක්තිය ඉගෙන ගත්තා. ඒක හරි. කර්ම විභක්තිය හරි. කර්තෘ විභක්තිය හරි. මේක තියෙනවා පළවෙනි වීඩියෝ එකේ. ඊට පස්සේ අපි දැන් ඉගෙන ගත්තා කරණ විභක්තිය. ඒකත් හරි. ඊට පස්සේ ඉගෙන ගන්නවා අපි සම්ප්‍රදාන විභක්තිය. සම්ප්‍රදාන විභක්තිය. මේකට ලක්ෂ්‍යාර්ථ විභක්තිය කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් මේක බලන්නකො. අම්මා කිරි දෙනවා. අම්මා කිරි දෙන්නේ කාටද? මේ ක්‍රියාවේ මොකක්ද? අපර සීමාව මොකක්ද? අපර සීමාව. ඒ කියන්නේ මේකේ සීමාව අම්මා කිරි දෙන්නේ කාටද? පුතාට. පුතාට තමයි කිරි දෙන්නේ. කාටද දෙන්නේ? පුතාට දෙන්නේ. ක්‍රියාවේ අපර සීමාව. ඒක සම්ප්‍රදාන විභක්තිය. දෙන්නේ කාටද? කාටද? ප්‍රධානය කරන්නේ කාටද? කරන්නේ කාටද? තේරුණාද? හරි. එහෙනම් මව කිරි දෙනවා. කාටද දෙන්නේ? පුතාට දෙන්නේ. මොකක්ද විභක්තිය? සම්ප්‍රදාන විභක්තිය. හරි ලේසි. තේරුණාද? එතකොට මව කියලා කියන්නේ ප්‍රථමා විභක්තිය. දෙන්නේ මොනවද? කිරි. කර්ම විභක්තිය. මේක ප්‍රථමා විභක්තිය. මේක කර්ම විභක්තිය. මේක සම්ප්‍රදාන විභක්තිය. හරි ලේසි නේද? හරි ලේසි. තව උදාහරණයක්. කතිකාචාර්යවරයා නව පැරවරුමක් සිසුන්ට ඉදිරිපත් කළේය. කළේ කියලා තියෙන්නේ. කයන්න විතරයි තියෙන්නේ. හරි. කතිකාචාර්යවරයා පැවරුමක් ඉදිරිපත් කළා තියෙනවා. කාටද? කාටද? සිසුන්ට. සිසුන්ට තමයි මේ පැවරුම ඉදිරිපත් කළා තියෙනවා. එහෙනම් සිසුන්ට කියන පදේ සම්ප්‍රදාන විභක්ති පදයක්. කතිකාචාර්යවරයා දීලා තියෙන්නේ සිසුන්ට. ප්‍රදානය කරලා තියෙන්නේ සිසුන්ට. සම්ප්‍රදාන විභක්ති. මේකේ කතිකාචාර්යවරයා කියලා කියන්නේ උක්ත කතෘ. එනම් ප්‍රථමා විභක්ති පදයක් මේ. ඉදිරිපත් කරලා තියෙන මොකද්ද? පැවරුමක්. පැවරුමක් කියලා කියන්නේ කර්ම විභක්ති පදයක්. තේරුණාද? ඔන්න එහෙනම් සම්ප්‍රදාන විභක්තියත් ඉගෙන ගත්තා. තව අභ්‍යාස ටිකක් බලමුද? බලන්න. ගැල්කරු ගවයාට වැරෙන් පහරක් ගැසීය. ගැල්කරු පහරක් ගහලා තියෙනවා. කාටද ගහලා තියෙන්නේ? ගවයාට. ගවයාට තමයි ගහලා තියෙන්නේ. එහෙනම් ගවයාට කියන පදේ සම්ප්‍රදාන විභක්ති පදයක්. තවත් කාලයේදී පුෂ්පයෝ නටුවෙන් බිමට වැටෙති. මල් බිමට වැටිලා තියෙනවා. නටුවෙන් වැටිලා තියෙනවා. කොහෙටද වැටිලා තියෙන්නේ? වැටලා තියෙන්නේ කොහෙද? බිමට වැටිලා තියෙන්නේ. බිමට වැටිලා තියෙන්නේ සම්ප්‍රදාන විභක්තිය. හිමිකරු විසින් යටත් නිලධාරියා ගාල්ලෙන් යාපනයට ස්ථාන මාරු කරලා දියා. ස්ථාන මාරු කරලා තියෙනවා. කොහෙටද? කොහෙටද ස්ථාන මාරු කරලා තියෙන්නේ? සීමාව අපර සීමාව මොකද්ද? යාපනයට. යාපනයට සම්ප්‍රදාන විභක්තිය. ඔහු කත්නෝරුවේ හිමිගේ බණට ඇලුම් කරයි. කත්නෝරුවේ හාමුදුරුවන්ගේ මොකේට ඇලුම් කරන්නේ? මොකේට ඇලුම් කරන්නේ? බණට. බණට තමයි ඇලුම් කරන්නේ. සම්ප්‍රදාන විභක්තිය. ගුරුවරයා නව ගණිත ක්‍රමයක් විසඳුවේය. ගුරුවරයා ගණිත ක්‍රමයක් විසඳලා තියෙනවා. කාටද මේ විසඳලා තියෙන්නේ? කාටද? සිසුන්ට. සම්ප්‍රදාන විභක්තිය. එහෙනම් ඔන්න සම්ප්‍රදාන විභක්ති පද හොයාගන්නේ ඕම් ඔය විදිහට. තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ වාක්‍ය ටිකත් අපි දැන් බලමුද මේ මෙතෙක් අපි කතා කරලා තියෙනවනේ. ප්‍රථමා විභක්තිය කතා කරලා තියෙනවා, කර්ම විභක්තිය කතා කරලා තියෙනවා, කර්තෘ විභක්තිය, කර්ණ විභක්තිය, සම්ප්‍රදාන පහක් කතා කරලා තියෙනවා. 9න් 5ක් ඉවරයි වොන් දැන් 50%කට වැඩිය දැන් ඉවරයි. මේ ටිකම මේකේ තියෙනවද කියලා බලමුද? බලමු. ගැල්කරු ප්‍රථමා විභක්තිය, ගවයාට සම්ප්‍රදාන විභක්තිය, පහරක් කරණ විභක්තිය තුනක් තියෙනවා. පුෂ්පයෝ ප්‍රථමා විභක්තිය,
බිමට සම්ප්‍රදාන විභක්තිය නටුවෙන් මොන විභක්තියද? තාම කතා කරලා නැහැ. ඉස්සරහට කතා කරමු. හිමිකරු විසින් කර්මකාරක වාක්‍යයක්. හිමිකරු කර්තෘ විභක්තිය යටත් නිලධාරියා යටත් නිලධාරියා ප්‍රථමා විභක්තිය යාපනයට සම්ප්‍රදාන විභක්තිය ඔහු ප්‍රථමා විභක්තිය බණට සම්ප්‍රදාන විභක්තිය ගුරුවරයා ප්‍රථමා විභක්තිය ගණිත ක්‍රමයක් කර්ම විභක්තිය තිසුන්ට සම්ප්‍රදාන විභක්තිය. ඔන්න මෙතෙක් කතා කරපු විභක්ති පහ මේක තියෙනවද කියලා බලන්න. දැන් මේක මේ මොනවද මේ ගාල්ලෙන් නටුවෙන් ඒවත් විභක්ති පද තමයි. පටල ගන්න ඕනේ නැහැ නේ. ඒක ඊළඟ වීඩියෝ එකේදී කරමු. තේරුණාද? හරි. මම හිතනවා ඔන්න දැන් අපි විභක්ති පද කීයක් කතා කරාද? විභක්ති පද පහක් කතා කරලා තියෙනවා. සම්ප්‍රදාන විභක්තියත් අපි කතා කරා. හරි. සම්ප්‍රදාන විභක්තියත් අපි කතා කරා මේ වීඩියෝ එකේ. දෙවෙනි එකේ. විභක්ති 9ක් තියෙනවා. 9න් 5ක් ඉවරයි. තව 4ක් තියෙනවා. තව හෙට දෙකක් කතා කරනවා. අනිද්දා දෙකක් කතා කරනවා. ඉන් අනිද්දා අභ්‍යාසයක් දෙනවා. අභ්‍යාසයක් සාකච්ඡා කරනවා. එහෙනම් ගැටලු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ප්‍රශ්න එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. තේරෙන්නේ නැත්නම් හොඳයි නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ෂෙයා කරගෙන තියාගන්න මේ පාඩම් ටික විභක්ති, සමාස, නාමපද, ක්‍රියාපද, අක්ෂර වින්‍යාසය, උක්තාක්‍යාත පද සම්බන්ධය මේ සරල ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කෙලවර කරනවා. පන්තියේදී රචනය, සාරාංශය, ලිපි කෙටුම්පත් කිරීම, විශ්ලේෂණාත්මක රචනය ඔය දේවල් කරමු. හරිනේ? එහෙනම් සුබ දවසක්. අපි ඊළඟ දවසේ හම්බෙමු එහෙනම්.